අයිබෝන් දේශය හඬ අද ඔබ හමුවේ තබන්නට සූදානම් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන හා සමාජීය තත්ත්වයන් පිළිබඳව විග්‍රහයක් කිරීමටයි. 1904 බ්‍රිතාන්‍ය ආණ්ඩු සමයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ ඒජන්තවරයා ලෙස පැමිණියේ ලෙනාඩ් වුල්ෆ් නම් වූ තරුණ පරිපාලන නිලධාරීවරයෙක්. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැමියන්ගේ ආදරය දිනාගත් ගෞරවාන්විත රාජ්‍ය නිලධාරියෙකු වූවා පමණක් නොව ගැමියන්ට සමීප හිතවතෙකුද වූවාය. ඔහු 1913 වර්ෂයේදී එංගලන්තයට ගොස් නැවත 1960 දී ඔහු ශ්‍රී ලංකාවට පැමිණිය. එවකට ඔහුට වයස අවුරුදු 82ක් වුවත් ඔහු නිරෝගී සම්පන්න පුද්ගලයෙක් වූ නිසා හම්බන්තොට සිටි විජේසිංහ බෙලිගල්ල නැමැති ලේඛක මහතා සමග පැරණි හිතවතුන් මුණ ගැහෙන්නට ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම් නියම්බම් පුරා ගියේය. මෙහිදී හම්බන්තොට අතීත දේශපාලනය පිළිබඳ ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක් යන ග්‍රන්ථය සඳහන් නැත. ඒ ඔබේ දැන ගැනීම සඳහා මා කෙටියෙන් මේ සඳහන් කරමි. 1930 හම්බන්තොට දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තුවට පත් වුණේ මුලින්ම තංගල්ලේ වික්‍රමනායක මැතිතුමාය. 1936 දී ඩී.එම්. රාජපක්ෂ මහතා රාජ්‍ය මන්ත්‍රී සභාවට පත් වුණාය. ඩී.එම්. රාජපක්ෂ මහතා මන්ත්‍රී ධූරයට පත් වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුංචි මිනිසුන්ගේ පැත්තේ නායකයෙක් ලෙස ජනප්‍රියතාවයක් තිබීය. සාම්ප්‍රදායික වලව් පෙළන්තියට හා ව්‍යාපාරිකයන්ට විරුද්ධව මහත්සේ උද්ඝෝෂණ කරපු ඩී.එම්. රාජපක්ෂ ගැමියන්ගේ ආදරය දිනාගත්තේය. එතුමාට කපටි ඥානයක්ද තිබුණේය. එතුමා 1936 නාමජනා ලබා ගන්නට ගිය විට අද වගේ පක්ෂ තිබුණේ නැත. පාට වලින් ඉල්ලුවේ. සුදු ඒජන්තවරයා ඩී.එම්. රාජපක්ෂට තමන්ගේ දුඹුරු සපත්තුවේ පාට පෙන්නා මේ පාට නුඹට ලබා දෙන්නේ යයි පැවසුවේ. කපටි රාජපක්ෂ ගම්මුන්ට ඇවිත් පැවසුවේ මේ ප්‍රදේශයේ කුරහන් ගොවියන්ට ගරු කිරීමක් වශයෙන් මං කුරහන් පාට තෝරාගත්තා යනුවෙන්. කුරහන් පාටින් සාටකයක්ද දාගෙන ගැමියන් ආකර්ෂණය කර ගැනීමට ඩී.එම්. රාජපක්ෂ දක්ෂ විය. අවාසනාවට මෙන් ඩී.එම්. රාජපක්ෂ 1945 මැයි 18 වෙනිදා මෙලොව හැර ගියේය. මෙලොව හැර යන විට ඔහු ළඟ සිටියේ ඔහුගේ වැඩිමාල් පුතු ලක්ෂ්මන් රාජපක්ෂය. ලක්ෂ්මන් රාජපක්ෂට මේ යන්නට මොහොතකට පෙර තම කොට්ටේ යට තිබූ ලියුම් කවරයක් අතර දුන්නේය. එහි තිබී ඇත්තේ 7-18ක් මුදලක් හා පෑනක් පමණි. ලක්ෂ්මන් රාජපක්ෂට කර කියා ගන්නට දෙයක් නැත. තාත්තාගේ මලකඳ ගමට රැගෙන යාමටවත් ආදාහන කටයුතු කරන්නටවත් ආර්ථික පදනමක් තිබී නැත. මේන් වඩාත් ගම්මේ වූයේ ඩී.එම්. රාජපක්ෂ දේශපාලන ශේෂ්ත්‍රයට පැමිණියත් ඔහු සතු වත්කමක් නොතිබිච්ච බවත් ඔහු වත්කම් සෙවීමට ගිජුකමක් නොදැක් වූ බවත් අවසානයේ බණ්ඩාරනායක මැතිතුමා හමුවට ගොස් ලක්ෂ්මන් රාජපක්ෂ මේ දුක කිව් විට බණ්ඩාරනායක මැතිතුමන් ගාන නොදමා හිස් චෙක් පතකට අත්සන් කොට අවශ්‍ය මුදලදා අවමගුලේ වැඩ කටයුතු කරගන්නට කියා පවසා ඇත. එම චෙක් පතෙන් අවශ්‍ය මුදලදා මුදල් ලබාගෙන ලක්ෂ්මන් රාජපක්ෂ තම පියාගේ ආදාහන කටයුතු සිදු කරයි. මෙසේ අවසන් වූ ඩී.එම්. රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී පුරප්පාඩුවට හම්බන්තොට ගමේ ගොවිතැන් කටයුතු කරමින් සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා නිතරගෙන් පත්විය. ඩී.එම්. රාජපක්ෂ මහතා පත්වීමට බලපෑවේ ඩී.එම්. රාජපක්ෂ මහතාගේ පුතාට මේ වෙනකොට මැතිවරණ ඉදිරිපත් වීමට වයස සම්පූර්ණ වී නොතිබිච්ච නිසාය. නමුත් පසුකාලීනව පැවති මැතිවරණයේදී ලක්ෂ්මන් රාජපක්ෂ මැතිවරණට ඉදිරිපත් වන බව දැනගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා ඩී.එස්. සේනානායක මැතිතුමත් බණ්ඩාරනායක මැතිතුමත් මුණ ගැසීමට ගොස් තමන් පත් වී ඇති අසරණතාවයේ පවසා ඇත. එම අසරණතාවය නම් තම සොයිලාගේ පුතා මැතිවරණට ඉදිරිපත් වුණොත් තමන් පරාජය වන නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන දෙකකට කඩා තමන්ට තම සොයිලාගේ පුතාටත් ලබා දෙන ලෙසය. මේ පිළිබඳව අවධානය යොමු කොට ඩී.එස්. සේනානායක මැතිතුමත් බණ්ඩාරනායක මැතිතුමත් හම්බන්තොට අමතරව මුල්කිරිගල ආසනයේද වෙන්කොට බාප්පාට සහ පුතාට තරම් කරන්නට අවස්ථා උදා දී ඇත. පසුකාලීන මැතිවරණයක් කරන විට ඩී.එම්. රාජපක්ෂ මැතිතුමාගේ දෙවනි පුතා වන අධිනීතිඥ රාජපක්ෂ මහතාද මැතිවරණයට තරග කරන්නට එන බව ගම්මානවල ආරංචිය පැතිරෙන්නට විය. මෙහිදී යලිත් ඩී.ඒ. රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ නායකයින් හමු වී මේ පිළිබඳව තමන්ගේ දුක කියන්නට විය. එහිදී මැතිවරණ කොමිසමක් පත්කට මුල්කිරිගලද ආසනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මේ අනුව හම්බන්තොට බෙලියත්ත මුල්කිරිගල යන ආසන 3ද නිර්මාණය විය. මෙසේ තමයි රාජපක්ෂවරුන්ගේ උරුමයට පරපුරේ අයිතියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන නිර්මාණය වුණේ ගමේ ජනතාව වෙනුවෙන් නොව පවුලේ අර්බුදය විසඳන්නටය. මේ ආකාරයට පැමිණ පසුව මෙයින් අප වඩාත් උත්සාහ කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජපක්ෂලා පවුල් බලය ආක්‍රමණය කරමින් පාර්ලිමේන්තුවේ නියෝජනය කළ සිටිය. ආර්ථික අතින් වත්පොහොසත්කමක් නැති මේ පවුල් නූතන පරම්පරාව වෙන විට මහින්ද රාජපක්ෂ මහතාගේ පරම්පරාව වෙනකොට අතිවිශාල ධනස්කන්ධයකට හිමිකම් කියමින් ශ්‍රී ලංකා ජනතාවගේ අප්‍රසාදයට පත් වී ඇත. මේ පිළිබඳව විස්තරාත්මක යලිත් වාර්තාවක් ඔබ හමුවේ ඉදිරිපත් කරනකම් අදට දේශීය හඬ මෙමගින් නිමා කරමි. ඉදිරි කොටසකින් දේශීය හඬ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුල් බලය අද වෙනකොට පත් වී ඇති ධන කුවේරත්වයේ පිළිබඳ විස්තරාත්මකව ඉදිරිපත් කරමි. ලෙනාඩ් වුල්ෆ් සමග විජේසිංහ බෙලිගල්ල මහතා විසින් සංචාරය කිරීමෙන් ඇවෑමෙන් ලියන ලද ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක් යන ග්‍රන්ථය ඔබ සම කියවන ලෙස ඔබෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිමි. මේ ග්‍රන්ථය කියවු විට ඔබට රාජපක්ෂලා හිටියේ කොතනද අද ඉන්නේ කොතනද යනුවෙන් මනාව පැහැදිලි කර ඇත. මේ පිළිබඳව මා විසින් ඉදිරිපත් කරන බොහෝ කරුණු දැන ගැනීමට මගේ channelය ඔබත් භාවිතා කරන්නේ නම් ඔබට බොහෝ දෑ දැන ගැනීමට අවස්ථාව උදා වෙනු ඇත. බොහොම ස්තුතියි.